ඔයාගේ ඔන්ලයින් බිස්නස් එක මේ වෙලාවේ ඇත්තරම් මොකද වෙන්නේ කියලා දන්නවද? අද ඔඩස් කීයක් කන්ෆර්ම් වෙලාද? ඒ කන්ෆර්ම් වුණ ඔඩස් වලින් කීයක් ඩිස්පැච් කරලාද? අද සේල් එක කීයද? සාර්ථක වෙන්න නම් ඔයාගේ මුළු ඔන්ලයින් බිස්නස් එකම එකම තැනකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඩෑෂ්බෝඩ් එකක් ඔයාට අනිවාර්යයෙන්ම ඕන. අන්න ඒ නිසා තමයි ක්ලිකෝම් ඩෑෂ්බෝඩ් එක ලංකාවේ ඔන්ලයින් සෙලර්ස්ලා අතර මේ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ. අද අපි බලමු ඔයාගේ ඔන්ලයින් බිස්නස් එකේ ප්‍රෝග්‍රස් එක තප්පර ගණනකින් මැනගන්න ක්ලිකෝම් ඩෑෂ්බෝඩ් එක හරියටම යූස් කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ක්ලිකෝම් කියන්නේ ඔන්ලයින් සෙලර්ස්ලා වෙනුවෙන්ම ඩිසයින් කරලා තියෙන ක්ලවුඩ් බේස් ඕඩර් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් එකක්. ඕනම ඩිවයිස් එකකින් ඕනම ලොකේෂන් එකකට ඇක්සස් තියෙනවා. මගේ ඔන්ලයින් බිස්නස් එකේ දැනට ස්ටෝ 4ක් මැනේජ් වෙනවා. ඒකට ක්ලිකෝම් ඩෑෂ්බෝඩ් එක හරහා මට මගේ ස්ටෝ වල වෙන වෙනම අප්ඩේට් බලා ගන්න පුළුවන්. මේ තමයි මගේ ටෙක් ෂොප් එක. ටෙක් ෂොප් එකේ මේ මාසෙට අදාළව බෙස්ට් සෙලින් ප්‍රොඩක්ට් එක තමයි මේ මාසෙට අදාළව මට වැඩිපුරම ලීඩ් ජෙනරේට් වෙලා තියෙන Facebook වලින් බදුල්ල සිටි එකෙන් තමයි වැඩිපුරම ලීඩ් ජෙනරේට් වෙලා තියෙන්නේ. ප්‍රොවින්ස් එකක් විතර ගත්තොත් සබරගමු ප්‍රොවින්ස්. ඔන්ලයින් බිස්නස් එකේ ඕන කෙනෙක් විදිහට මට තිබ්බ ලොකුම චැලෙන්ජ් එකක් තමයි ටයිම් මැනේජ්මන්ට්. මගේ ඔපරේෂන් එකට ඊට අමතරව අප්ඩේට් ගන්න මම ලොකු ටයිම් එකක් වේස්ට් කරා. මම ක්ලිකෝම් යූස් කරන්න පටන් ගත්තට පස්සේ මට ඒ අප්ඩේට් ලේසියෙන්ම ක්ලිකෝම් ඩෑෂ්බෝඩ් එකෙන් ගන්න පුළුවන් වුණා. මගේ ටෙක් ෂොප් එකේ මේ මාසෙට අදාළව ලීඩ් 39ක් ජෙනරේට් වෙලා තියෙනවා. ඒ වැලියු එකක් විතර ගත්තොත් 5,91,200. මට ලැබුණු ලීඩ් 39 මගේ කෝල් සෙන්ටර් එකෙන් ඕඩර්ස් 33ක් කන්ෆර්ම් කරලා තියෙනවා. පෙන්ඩින් ඕඩර්ස් 2යි. ඕඩර්ස් 3ක් හෝල්ඩ් වෙලා තියෙනවා. ඕඩර් එකක් කැන්සල් වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ කියන ඒරියා එකෙන් මට මගේ කෝල් සෙන්ටර් එකේ performance measure කරන්න පුළුවන්. කන්ෆර්ම් වුණ ඕඩර්ස් 33න් ඕඩර්ස් 20ක් ඩිස්පැච් වෙලා තියෙනවා. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා. ඕඩර්ස් 13කට මොකද වෙලා තියෙන්නේ? ඒතර ඒ කියන අප්ඩේට් එක මෙන්න මට මෙතනින් බලා ගන්න පුළුවන්. පෙන්ඩින් වේ බිල් වල ඒ කියන්නේ පැකින් එකේ 12ක් තියෙනවා. ready to dispatch වල එකක් තියෙනවා. මම ඕඩර්ස් 20ක් ඩිස්පැච් කරලා තියෙනවා. ඩිස්පැච් කරපු ඕඩර්ස් වලින් 8ක් කුරියර් ඩිලිවර්ඩ් කරලා තියෙනවා. 3ක් රිටර්න් කරලා තියෙනවා. ඩිස්පැච් කරපු ඕඩර්ස් වලට සාපේක්ෂව කුරියර්ගේ ඩිලිවර්ඩ් percentage එක 24%යි. රිටර්න් percentage එක 15%යි. ඒතර මෙන්න මේ කියන කාඩ් දෙකෙන් හැම වෙලෙම කුරියර්ගේ ප්‍රෝග්‍රස් එක අපිට මෙෂර් කරන්න පුළුවන්. ඊළඟට මේ මාසෙට අදාළව මට එක්ස්චේන්ජ් ඕඩර්ස් එකක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ ඩේට් රේන්ජ් යූස් කරලා මට ඕනම අප්ඩේට් එකක් ගන්න බෑ. ලංකාවේ ඔන්ලයින් සෙලර්ස්ලා අතර ක්ලිකෝම් ඩෑෂ්බෝඩ් එක ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමයි ක්ලිකෝම් වලින් අපිට ඔන්ලයින් ස්ටෝර් එකට අදාළ ඩෑෂ්බෝඩ් එකක් වගේම ඇඩ්මින් ඩෑෂ්බෝඩ් එකකුත් අපිට හම්බ වෙනවා. මේ තමයි ඒ ඇඩ්මින් ඩෑෂ්බෝඩ් එක. මේ ඩෑෂ්බෝඩ් එකත් මට ලොකේෂන් වයිස් වෙන වෙනම මැනේජ් කරගන්න පුළුවන්. ඒතර මේ තියෙන මගේ ටෙක් ෂොප් එකේ මේ මාසෙට අදාළ අප්ඩේට් එක. මේ තමයි ටෝටල් සේල් එක. මේ මාසෙට අදාළ කොච්චර පර්චේස් කරලා තියෙනවද? මේ මාසෙට අදාළ කොච්චර එක්ස්පෙන්සස් කියලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ ඩේ වයිස් සේල් chart එකක්. ඒකත් මට ලොකේෂන් වයිස් මෙතනදී බලා ගන්න පුළුවන්. ඊළඟට මට පෙන්නනවා month wise මගේ sales කොයි විදිහටද ජෙනරේට් වෙලා තියෙන්නේ. මීට අමතරව product stock ඇලෝ. ඒ කියන්නේ සමහර product තියෙන්න පුළුවන් minimum stock එකක් manage කරන්න. අන්න ඒ වගේ product වල minimum stock එකක් අපිට දා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒ කියලා product එකක් තියෙනවා. ඒකේ අපි minimum stock එක 100ක් කියලා දානවා. ඊළඟට sales වෙනවා. එතකොට inventory අඩු වෙනවා. 99ක් වුණා මෙතනට alert එකක් එනවා. දැන් මෙන්න මේ කියන product එකෙන් ඔයාගේ minimum stock එකට වඩා අඩු වෙලා තියෙන්නේ. දැන් purchase කරන්න කියලා. දැන් ඔයාට පුළුවන් දත්ත මත පදනම්ව ඔයාගේ ඔන්ලයින් බිස්නස් එකේ ලාභය තවත් වැඩි කරගන්න නිවැරදි තීරණ ගන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු ඕනෑම ඔන්ලයින් බිස්නස් එකක ෆයිනෑන්ෂල් වෙපන් එකක් විදිහට P&L report එක හරියටම යූස් කරන්නේ කොහොමද කියලා. ක්ලිකෝම් ඔයාගේ ඔන්ලයින් බිස්නස් එකටත් සෙටප් කරගන්න දැම්ම ස්ක්‍රීන් එකේ පේන නම්බර් එකෙන් අපේ ටීම් එක සම්බන්ධ කරගන්න. අමතක නොකර අපේ channel එකත් subscribe කරන්න. මේ වීඩියෝ එක තවත් ඔන්ලයින් සෙලර් කෙනෙක්ට උදව්වක් විදියට ෂෙයා කරන්න.